හරිනේ. හරි රයිට්. දැන් මේ අද අපි ඇත්තටම සාකච්ඡා කරන්න යන්නේ ඉතාම වැදගත් මාතෘකාවක්. ඒක තමයි මේ වස්තුන් වල පරිමාවන් කොහොමද අපි ගණනය කරන්නේ. ඒ කියන්නේ අනුකලනය පාවිච්චි කරලා. එතකොට මේකෙදී අර වස්තුන් ගත්තම ඇත්තටම විෂමාකාර වස්තුන් ගැන තමයි සාකච්ඡා කරන්නේ. දැන් ගණක ඒ වගේ දේවල් අපි දන්නවනේ කොහොමද. ඒව නෙමෙයි ඕන එකක් පුළුවන් මේකෙන්. ඉතින් මේක ඇත්තටම වැදගත්. දැන් මේ මාතෘකාව දාගන්න volume of discs and washers. ඒ කියන්නේ ඩිස්ක් එක සහ වොෂර්. ඔයගොල්ලෝ දන්නවනේ ඩිස්ක් එක කියන්නේ මොකක්ද කියලා. මෙහෙම තැටියක් වගේ ඒවයි. එතකොට ඒ වගේ අක්‍රමවත් විෂමාකාර වස්තුන් වල දැන් මොකද මේක දැන් වැදගත් වෙන්නේ. දැන් හුඟක් අය අනුකලනය කියලා ඇත්තටම අපේ A level සිලබස් එක ගත්තම A level සිලබස් එකේදී තියෙන්නේ A level විභාගයටනේ පුහුණු කරන්නේ ගොඩක් ගුරුවරු. එතකොට ඒගොල්ලෝ ගැටලු විසඳීමේ පැත්ත තමයි බලන්නේ ගොඩක්. ගැටලු විසඳන්න තමයි පුහුණු කරන්නේ ළමයි. නමුත් තියරිස් උගන්වන්නේ නැහැ. එතකොට වෙන්නේ මොකද්ද? දැන් ඔයගොල්ලෝ විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ දැන් හිතන්න ඔයා ඉලෙක්ට්‍රොනික ඉංජිනේර කෙනෙක් වුණා ඉංජිනේර කෙනෙක් වෙන්න විශ්වවිද්‍යාලය යනවා. එතකොට ඕකේ අනිවාර්යෙන් තියෙන විෂය මැග්නටිසම් කියලා. ඒ කියන්නේ චුම්බක ක්ෂේත්‍ර සම්බන්ධ විෂයක් තියෙනවා චුම්බකත්වය ගැන. එතකොට මේවයි අනිවාර්යයෙන්ම එක දැන් චුම්බක ක්ෂේත්‍ර එක පෘෂ්ඨ හරහා යන මේවයි පරිමාවවල් එක දේවල් ගණනය කරන්න සිද්ධ වෙනවා. එතකොට ඒ වලට මේ අනුකලනය කියන දැනීම ගොඩක් වැදගත්. එතකොට මේ දැනීම අපි A level එකකින් ගන්නේ නැතුව අපි විශ්වවිද්‍යාලෙ ගියාට පස්සේ විශ්වවිද්‍යාලෙ ගන්න හම්බෙන්නේ නැහැ. විශ්වවිද්‍යාල මට්ටමේදී අනුකලනය උගන්වන්නේ නැහැනේ. ලංකාවේ කොහොමද ඒක A level වල විශ්වවිද්‍යාලයේ සහ උසස් පෙළ ගණිතය අතරත් ලොකු ගැප් එකක් තියෙනවා. එතකොට මොකද මේ දේවල් හරියට දන්නේ නැත්නම් යන්න බෑ කැම්පස් එකට ගිහිල්ලා ඉගෙන ගන්න බෑ. ඒක මේ දේවල් ඉගෙන ගැනීම වැදගත්. හරි. දැන් අපි ඉස්සරින්ම මේව කරන්න කලින් ඒ කියන්නේ මේවයි වොලියුම් එක නැත්නම් පරිමාව හොයන්න කලින් මේක එක වස්තුන් වල පරිමාව සම්බන්ධයෙන් කියන්නේ හැඩ සම්බන්ධයෙන් අපි පොඩි අවබෝධයක් ගමු ඉස්සරින්. කියන්නේ පරිමාව කියන්නේ මොකක්ද සහ ඒ වස්තුන් වල හැඩ සම්බන්ධයෙන්. දැන් අපිට ඇත්තනම් පරිමාව කියපුවම දැන් මෙහෙම අපි බෝලයක් ඇන්දොත් අපිට ඇත්තනම් පරිමාව කියන එක අපේ මොලේ සටහන් වෙලා තියෙන්නේ මොකක් හරි නිකන් දෙයක් තියෙන්න ඕන කියලා තමයි අපිට සටහන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මොකක් හරි අපිට ෆිසිකලි දෙයක් තියෙන්න ඕනේ දැන් මෙතන. ඒ කියන්නේ අපිට අල්ලන්න වගේ දෙයක් තියෙනවා නම් අපිට ඒක පරිමාවක්. නමුත් එහෙම එකක් නෙමෙයි. දැන් ඇත්තටම අපි ගත්තොත් එimhe දැන් ගිනි බෝලයක් වගේ එකක්. දැන් අපි ඔය දන්නවනේ මේ මොකද්ද මේ ඔය අකුණු ගහද්දි ගිනි බෝලේ යනවා කියලා කියන්නේ. ඒ වගේ ආරෝපණ ගුලියක් වගේ එකක් යනවා කියලා කියනවා. එන්නේ ඒ වගේ එකක්. දැන් අපි දැන් ගින්දරක් ගැහුවොත් ගින්දරේ මෙහෙම ගිනි දළු වෙනවනේ. මෙහෙම එනවා ගිනි දළු. ඕකෙත් කිසියම් පරිමාවක් තියෙනවා. ඒත් එතන ඇත්තටම මොකද ද්‍රව්‍යමය දෙයක් නැහැ. තේන මේ ඇත්තට මේ පරිමාව කියන එක මේ ද්‍රව්‍යමය දෙයක් සම්බන්ධයක් නැහැ. පරිමාව කියන එක. ඒක ඉස්සෙල්ලාම වටහා ගන්න ඕනේ, අවබෝධ කර ගන්න ඕනේ. පරිමාව කියන්නේ අවකාශය. අවකාශය අපි සංකල්පමය විශේෂයට වෙන් කරගත්තොත් අන්නේ අවකාශයට කියන්න පුළුවන් පරිමාව කියලා. ඒක ඇත්තටම මානසික දෙයක්. හරිද? මානසික දෙයක්. එතකොට දැන් මේ මානසික දේ අපිට ඉතින් ද්‍රව්‍යමය දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. හරිද? නමුත් ඒක ඇත්තටම ඒ අවකාශයේ ගන්න ඉඩ අවකාශ ප්‍රමාණය කියන එක තමයි පරිමාව කියලා කියන්නේ.
ඒක තේරුම ඒක නැතුව දැන් ඉස්සරහට අනුකල්නය කරනව ඒව එකක්වත් තේරුම් ගන්න අමාරු වෙනවා. හරිද? ඒක නිසා ඒක තේරුම් ගන්න පරිමාව කියලා දාලා ඒ වගේ අදහසක් ඔළුවට ගන්න. දැන් ඊළඟට එක එක වස්තුන් වල දැන් මෙහෙම තියෙනවා. අපි ගත්තොත් මෙන්න මේ වගේ වස්තුවක්. මෙන්න මේ වගේ වස්තුවක් ගත්තොත් මෙන්න නිකන් ලී කුට්ටියක් වගේ. මෙන්න මේ වගේ ලී කුට්ටියක් ගත්තොත් දැන් මේක මෙහෙම මේක ඇතුලින් තමයි මේක සෙට් වෙන්නේ මේ ආකාරයට. මෙයාගේ ලී කුට්ටියක් අපි ගත්තොත් දැන් ලී කුට්ටිය හිතන්න මෙහෙම පලනවා කියලා. මෙහෙම පැලුවොත් ලී කුට්ටිය මේ අතට මොකද අපිට ලැබෙන්නේ? මේ අතර පැලනවා. මොකද ලැබෙන්නේ? කොටුවක් නේද ලැබෙන්නේ මේ අතර පැලුවොත්. මෙහෙම පලනවා. හැම වෙලේම අපිට දැන් මේ අතර පැලුවොත් දැන් ඉස්සර හැම ලී කුට්ටිය පේන්නේ මෙන්න මේ වගේ කොටුවක්. දැන් මේක සමචතුරස්‍රාකාර කොටුවක්. ඒක තේරෙනවද? ඒක තේරෙනවා. ඊළඟට අපි ලී කුට්ටිය මෙන්න මේ හරියෙන් පැලුවොත් ආයෙ ලැබෙන්නේත් කොටුවක්ම තමයි. හැබැයි පොඩ්ඩක් උස අඩුයි. අර කලින් එකට වඩා. දැන් මේ තියෙන පිටිපස්ස පෙනුම. පිටිපස්ස පෙනුම තමයි මේ තියෙන්නේ. ලී කුට්ටිය. මේකේ මේ වගේ පතුරක් කැපුවොත් ආයෙ ලැබෙන්නේ කොටුවක්. වෙන කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. ඊළඟට ආයෙ තව පතුරක් කැපුවොත් ආයෙ ලැබෙන කොටුවක්. හැබැයි එහෙම කොටුව එන්න පොඩි වෙනවා. ඒක කමන්නේ. ලැබෙන්නේ කොටුවක්. අන්න එක තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ ඔහොම ආකාරයට කොටුවක් කියලා අන්තිමට ලැබෙනවා මෙන්න මේ ඉදිරිපස්ස තියෙන කොටුව. තේරුණානේ? ඒතකොට දැන් මේ පැත්තට කැපුවොත් මොකද වෙන්නේ? ලී කුට්ටිය. මේ පැත්තට කැපුවොත් මෙන්න මේ වගේ එකක් තමයි ලැබෙන්නේ. මේක මොකද්ද? මේ ත්‍රිපීසියමක්ද? මෙතන පේන්නේ නේ. මේ පැත්තේ මෙහෙම කැපුවොත් ඒ කියන්නේ මෙහෙම කැපුවොත් ලී කුට්ටිය මොකද ලැබෙන්නේ? මෙන්න මේ වගේ එකක්. මෙන්න මේ වගේ එකක්. එතකොට එහෙම අපි කපන කෑල්ලේදී ඔය හැඩය තමයි ලැබෙන්නේ. හැබැයි ඒක ඇත්තටම පොඩි වීමක්වත් ලොකු වීමක්වත් නැහැ. ඒකාකාරීව ඒ වගේ හැඩ තමයි ලැබෙන්නේ. ඒතකොට ඔක තේරුම් ගන්න ඕන ඉස්සරින්. දැන් ඔය විදිහට තමයි අනිත්. දැන් අපි මෙහෙම කැපුවා. දැන් මේක හිතන්න මේ ලී කුට්ටිය මෙහෙම කපනවා කියලා. මෙතන ධාරයෙන් මෙහෙම කැපුවොත් ඒක තියෙනවා. දැන් මට 3D වස්තු නැහැ මෙතන පෙන්වන්න. හරිද? ලී කුට්ටිය අපි තුමු මෙහෙම කැපුවා කියලා. මෙහෙම කපනවා. මෙහෙම ලෙල්ල යනවා. එතකොට ලැබෙන්නේ මොකද්ද? කොටුවක් හම්බෙන්නේ. මෙන්න මේ වගේ කොටුවක්. හැබැයි එහෙම කපාගෙන යද්දී ඒ ලැබෙන කොටුව එන්න මොකක් කරනවද? ලොකු වෙනවා. ලොකු වෙනවනේ. මේක තමයි පළවෙනියට ලැබෙන කොටුව. ඊළඟ එක මේක පළ. දැන් මේ වගේ ලී කුට්ටියක් ඕනනම් ගෙදර හරි හදලා මෙන්න මේ වගේ ලී කුට්ටියක් ගෙදර හරි හදලා ඕගොල්ලන්ට පුළුවන් මේක ඇත්තටම සිද්ධ වෙන ආකාරය ගැන අවබෝධයක් ගන්න. කපාගෙන යද්දී මේ සංකල්පය තේරුම් ගන්න. මේ අතර කොහෙන් කැපුවොත් ලැබෙන්නේ කොටුවක්. මේ වගේ සමචතුරස්‍රය. මේ අතර කොහෙන් කැපුවොත් ලැබෙන්නේ මේ වගේ එකක්. හැබැයි දැන් මේ අතර මෙහෙම කපාගෙන යද්දී ඒ කොටුව එන්න පොඩි. තේරෙනවද? දැන් මෙහෙම ලී කුට්ටිය දිනනවා කියන්නකො. මෙහෙම කපනවා. ඒතර මේ වගේ කොටුවක් ලැබෙනවා. ඊළඟට ආයෙ කැල්ලක් කපනවා. එන්න කොටුව පොඩි වෙනවා. හැබැයි මේ පැත්තෙන් බලාගෙන යද්දී කොටුව තමයි ලැබෙන්නේ. දැන් ඕක ඕගොල්ලන්ට සිලින්ඩරේ පෙන්නද්දී හරියට තේරෙයි ඕක මොකද්ද කියන්නේ කියලා.
ඒක තේරුණානේ. ඒ කියන්නේ වියුක්ත සංකල්පය තේරුම් ගන්න. ඒ කියන්නේ සංකල්පය මොකක්ද කියලා. දැන් අපි මෙහෙම සිලින්ඩරයක් ගත්තොත් මෙන්න මේ තියෙන සිලින්ඩරය. දැන් සිලින්ඩරේ මෙහෙම කැපුවොත් මොකද්ද ලැබෙන්නේ? මෙහෙම කපනවා. මෙහෙම කපනවා. කපපුවොත් මොකද්ද මේ පැත්තෙන් බලන කෙනෙක් ලැබෙන්නේ? මෙයාගේ රූපෙනේ. මෙයාගේ සිලින්ඩර තමයි ලැබෙන්නේ. මෙයාගේ වෘත ලැබෙන්නේ. දැන් අපි ස්විස් රෝල් එකක් අරගෙන ස්විස් රෝල් එක මෙහෙම එක කෑල්ලක් කපනවා. අර ස්විස් රෝල් කියන කේක් එක මෙහෙම කපලා අපි මේ පැත්තෙන් බැලුවොත් ආයෙ ලැබෙන වෘතයක්. තව කෑල්ලක් කැපුවොත් වෘතයක් තමයි ලැබෙන්නේ. තව කෑල්ලක් ලැබුවොත් වෘතයක් තමයි ලැබෙන්නේ. දැන් හිතන්න මෙතන ඉඳලා මෙතනට මේ ස්විස් රෝල් එක දිග සෙන්ටිමීටර් 5යි කියලා. 1 2 3 4 5 6යි කියමුකෝ. දෙකේ ඉඳලා 2 3 4 5 6 6යි කියලා හිතන්නකො සෙන්ටිමීටර් ස්විස් රෝල් එකේ දිග. ඔයා දැන් කරන්නේ මෙහෙම නිකන් කපන්නේ. අපි හැඩ බලන්න නිකන් එහෙම කැපුවේ. අපි කරන දේ තමයි මොකද කරන්නේ? හරි පළවෙනියෙන්ම තියෙන්නේ මේ වගේ වෘතයක්නේ. ඕකේ ඒ වෘතය ලිව්වා. ඊළඟට 2 කියන තැනින් වෘතයක් කැපුවා. කට් එකක් කපලා ඉවරලා බැලුවා මොකද්ද ලැබෙන වෘතය? වෘතයක්. 3 කියන තැනින් ස්විස් රෝල් එක කැපුවා. ලැබෙන්නේ මොකද්ද? වෘතයක්. 4 කියන තැනින් ස්විස් රෝල් එක කපනවා. ලැබෙන්නේ මොකද්ද? වෘතයක්. 5 කියන තැනින් ස්විස් රෝල් එක කපපුවා. ආයෙ ලැබෙන්නේ මොකද්ද? මේ අතින් බලද්දි වෘතයක්. 6 වෙනි මුහුණතත් වෘතයක් තමයි තියෙන්නේ. හරිද? 6 වෙනි මුහුණතත් වෘතයක් තමයි තියෙන්නේ. එතකොට දැන් මේ වෘතයක වර්ගඵලය අපි දන්නවනේ කීයද? 5r වර්ගය. එහෙනම් මේ වෘතෙත් ඒකම තමයි. දැන් අර වෙනස් වුන්නේ නැහැ. අර එකමනේ. එහෙනම් ඊළඟට කපපු එකෙත් මං කියන්නේ මේ මුහුණද පරිමාවක් මොකුත් නැහැ. නිකන් වර්ගඵලය ගන්න නෙමෙයි. මේ ස්විස් රෝල් එකේ මුලින්ම බලපුවම තියෙන වර්ගඵලය. ඊට පස්සේ එක කට් එකක් ගැහුවට පස්සේ පේන එකේ වර්ගඵලය. ඊළඟට තව කට් එකක් ගැහුවට පස්සේ ඔහොම පේන එකේ වර්ග. ඔහොම වර්ගඵල ටික මෙතින් පේන වර්ගඵල ටික. වර්ගඵල ටික එකතු කරොත් මොකද වෙන්නේ? 1 2 3 4 5 6. 6යි 5r වර්ග වෙනවා. ඔන්න බලන්න වැඩි. දැන් මෙතනදී අතර වෘත එක සමාන ප්‍රමාණය මොකද සිලින්ඩරයක් නිසා අපි දන්න ස්විස් රෝල් එකේ එක සමානව තමයි තියෙන්නේ. 56යි 5. දැන් අපි නිකන් පොඩි කාලේදී v සමානයි මොකද සිලින්ඩරේ වර්ගඵලයේ පරිමාව කියලා 5r වර්ගයේ h කියලා කියනවා. h කියන්නේ මොකද 6 නේ. ඒතකොට 6යි 5r වර්ගය. අපි නිකන් කියනවා කටපාඩමට. ඒ කටපාඩමට කියපු දේ වෙන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න. දැන් ඇත්තටම ඔය අනුකලනේ උගන්වන්නේ නැහැ මේ dx කියලා පොඩි එකක් තියෙනවා එහෙම කියලා. එහෙම එකක් නෑ. මෙතනදී ඇත්තටම කරන්නේ මෙහෙම බලනවා. ඒ කියන්නේ ස්විස් රෝල් එක මෙහෙම තියලා මෙහෙම මේ පැත්තෙන් බලනවා. මෙහෙම බලනවා. හරි. එක වෘත්තයයි තව කට් එකක් කැපුවා. හැබැයි මෙතනදී මේ සමාන කොටස් වලට බෙදන්න. ඒක තාම වැදගත්. අසමාන කොටස් වලට බෙදලා හරියන්නේ නැහැ. දැන් මේක ලැබෙන්නේ සෙන්ටිමීටර් වලින් නිසා මේක මොකද්ද? ඝන සෙන්ටිමීටර්. දැක්ක? ඝන සෙන්ටිමීටර්. මොකද සෙන්ටිමීටර් වලින් කපපු නිසා. ඒතර මම හිතනවා මේක තේරෙන්නේ නැති කියලා. එතකොට දැන් අපි අනුකලනයේදීත් කරන්නේ මේ වගේ වැඩක් තමයි. අපි කරන්නේ නිකන් මෙහෙම සූත්‍ර මේ සූත්‍රات තියෙන අනුකලණයෙන් හරි එක ගණිතමය ක්‍රම වලින් ඉස්සර හිටපු ගණිතඥයෝ ඉදිරිපත් කරලා තමයි සූත්‍ර ආරම්භ තියෙන්නේ. නිකන් සූත්‍රයට දාලා ගන්න අනුකලණයේදී අපි කරන්නේ ඔය වගේ කට් කර කර එන මේවයි ඔක්කොම ටික එකතු කරනවා.
තේරුණාද? තැනින් තැනින් මෙහෙම ඒ කියන්නේ සමාන දුරවල් වලින් එතන අනුකලනේ දැන් අපි මෙතනදී සෙන්ටිමීටර කියලා නිකන් දැන් මීටර වුණොත් වෙන එක. මිලිමීටර වුණොත් තව කට් ප්‍රමාණය වැඩි වෙනවා. හැබැයි ඒකට ගන්න මිලිමීටර වෙනවා. ලොකු වගයක් වෙනවා. මිලිමීටරෙන් මිලිමීටරයට කැපුවොත්. හැබැයි ඒකට ගන්න මිලිමීටර වෙනවා. දැන් අපි කරන්නේ මේක මිලිමීටර සෙන්ටිමීටර හරියන්නේ නැහැ. අපි ගන්නවා මෙතන ඩිෆරන්ස් එක. මේ සමාන ඩිෆරන්ස් වලින් කපනවා. මෙතන ඩිෆරන්ස් එක අපි ඩෙල්ටා x කියලා අරගෙන සමාන ඩිෆරන්ස් එකකින් කපනවා. එතකොට මේ ඩිෆරන්ස් එක ඩෙල්ටා x කියලා ගන්නවා. එතකොට ඒක ඩිෆරන්ස් එක. ඩිෆරන්ස් of x. එතකොට ඒක සෙන්ටිමීටර් 1යිද 2යිද නෙමෙයි ඩිෆරන්ස් එක. ඩිෆරන්ස් එක හැබැයි සමානව තියලා කැපුවොත් අපිට ලැබෙනවා 6යි 5r වර්ගය. මොකද මෙතන ඩිෆරන්ස් 6ක් තියෙන නිසා. එතකොට ඕක තමයි අපි තේරුම් ගන්න ඕනේ. දැන් මේකම තමයි මේක මම ඊට පස්සේ ක්‍රම 5කට විතර මේ සිලින්ඩරේ පරිමාව ක්‍රම 5කට මම හොයලා පෙන්නනවා ඔයගොල්ලන්ට අනුකලනේ පාවිච්චි කරලා. ඒක ඉතාම වැදගත්. ඔයගොල්ලන්ට මැග්නටිසම් වගේ දේවල් විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න. ගොඩක් ළමයි ඉගෙන ගන්නත් ඒ කියන්නේ කටපාඩම් කරන්නත් බෑ. ඒ තරම් ඒවා. ඒ කියන්නේ ඒවා ඒ නිසා මේක තේරුම් ගන්න. දැන් මේක තමයි මේ සිලින්ඩරේ වලට තේරෙන මේ වගේ වෘත්ත හැබැයි සමානයි. දැන් මේ පළවෙනි රිෆරන්ස් එක මෙහෙම කට් එක ගැහුවා කියලා මේ වෘත්තය වෙනස් වෙන්නේ නැහැ. අරේ වෙනස් වෙන්නේ මේ අරේ සමාන. හැබැයි දැන් බලමු කේතුවක් වගේ එකක්. කෝන් එකකදී මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. මම කිව්වේ මේ අවබෝධයක් දෙන්න මේ වස්තුන් සම්බන්ධව. දැන් මේ වගේ කෝන් එකක් ගත්තොත් මේකෙත් අර වගේ සෙන්ටිමීටර ගන්න පුළුවන්. නැත්නම් සමාන දුරවල් වලින් කපනවා. මෙතනින් කැපුවොත් මම දැන් මෙතනින් කෝන් එක දිහා මෙහෙම බැලුවොත් දැන් ලක්ෂයක් තමයි තියෙන්නේ. කෝන් එකේ මෙතනින් බැලුවොත්. ඉතින් එතකොට ඒක වෘතයක් නෙමෙයිනේ. අපි දැන් මෙහෙම චූටි දැනකින් අපි කැපුවොත් මෙහෙම කැපුවොත් අපිට වෙන්නේ මොකද්ද? වෘතයක්. පොඩි වෘතයක් පේනවා. ඊළඟ තැනින් කැපුවම තව ටිකක් ලොකු වෘතයක්. ඊළඟ තැනින් කපුවම තව ටිකක් ලොකු වෘතයක්. ඊළඟ තැනින් කපුවම තවත් ටිකක් ලොකු වෘතයක්. ඔහොම කපවලා අවසානයේටම මේ මුහුණතම වෘතය ලැබෙනවා. මම වෘතේ එන්නේ ලොකු වුණා. ඒතර මේ වෘතයේ අරය මෙතන R1 නම් මේක අපි මේවා අරය ගත්තොත් R1 R2 R3 කියලා මේක එන්නේ ලොකු වෙනවා. මේක මෙහෙට යද්දී. ඒක තමයි කෝන් එකේ තත්ත්වය. එතකොට ඕගොල්ලන්ට තේරෙන්න ඕන එහෙනම් මේක දැන් ශ්‍රිතයක් වගේ දැන් මේක බැලුවොත් මේක අපිට ගත්තොත් මේක දැන් මම කණ්ඩාංක තලයට දැම්මොත් මේ කෝන් එක මේක නිකන් ශ්‍රිතයක් වගේ. මේ y සමාන mx වගේ ශ්‍රිතයක් නෙමෙයි. fs කියන ශ්‍රිතය. එතකොට මේ එක් අගයන් වලදී මේ ශ්‍රිතේ උස දැන් මම ශ්‍රිතේ කියන එක තේරෙනානේ උසනේ. උස මොකද්ද වෙන්නේ? මේ ශ්‍රිතයට සමාන වෙනවා. ඒතකොට මෙතන r කියලා කියන එක දැන් මෙතන r මෙතන r2 මෙතන r3 එන්නේ ලොකු වෙනවනේ. ඒතකොට මේ r කියන එක අපිට පොදුවේ ගන්න පුළුවන් මොකද්ද? fx කියලා. ඔන්න දැක්කා. r කියන එක ඒකත් ඔළුවේ තියාගන්න. දැන් මේකද මේවා අපිට මේ හුරුව අවශ්‍ය වෙනවා. තේරෙනවද? මේවා ටික නෝට් ඩවුන් කරගත්ත ගමන් දැන් සමහරවිට මේ නිකන් බයිලා වගේ ඒවා කියවන්නේ කියලා. මේ කියන්නේ මෙහෙම ඉතින් තේරෙයි දැන් අන්තිමට යද්දි වීඩියෝ එකේ හරි මොකද්ද වෙන්නේ කියලා. ඒතර මේ R එන්නේ ලොකු වෙනවා. ඒ ලොකු වෙන්නේ මේ උසනේ. තේරුණාද? මෙතන දැන් R කියන්නේ මේ උස. ඒ උස fx. R කියන්නේ fx කියලා ගන්න බෑ. ඒතර මේ වෘත්තයේ වර්ගඵලය අපිට ගන්න පුළුවන් මොකක්ද? 5 R කියලා කියන්නේ fx. fx වල වර්ගය කියලා ගන්න පුළුවන්. එතන 5 fx වල වර්ගය. මෙතන x මෙතන අපිට ගන්න පුළුවන් x1 කියලා. ඉතින් එහෙම ඒක දැන් ඉස්සරහට බලමු ඒක කොහොමද කියන්නේ. නිකන් මම ඒ නිකන් පෙන්නුවේ ඔයගලන්ට වෙනදී.
ඕක තමයි කෝන් එකේ තත්ත්වය. ඒ වගේම තමයි තව එකක් අපි එකක් ගත්තොත් ඒ කියන්නේ අපිට මෙතන අර වර්ග බලය හොයන්න පරිමාව හොයන්න පුළුවන් කෝන් එකේ කොහොමද මේ වෘත්ත ටිකේ ඔක්කොම වර්ග බල එකතු කරාම අපිට පරිමාව ලැබෙනවා. ඒක තමයි කරන්නේ. දැන් අපි අර සිලින්ඩර් එකේ බැලුවේ. ඒක තමයි කෝන් එකටත් කරන්නේ. එතකොට තේරෙනවා මේ පරිමාව කියලා කියන්නේ නිකන් අර සංකල්පමය අවකාශයක් වගේ එකක් කියලා. මොකුත් දෙයක් නෑ. ඒක මං ඉස්සරහට පෙන්නන්නම් ඒක. ඒක කියන්නේ මේක ඒ වර්ග පාවි කරන්නේ කැලෙන් අනුකලනයේදී කරන්නේ මෙහෙම දැන් කෝන් එක අරගෙන කෝන් එකක් තියෙනවා කියන්නේ මෙහෙම. මෙහෙම කෝන් එකක් තියෙනවා කියන්නේ අයිස්ක්‍රීම් කෝන් එක. කැලෙන් කැල මෙහෙම කපනවා. කපලා ඒකේ වර්ග බල එකතු කරනවා. ඊළඟ කැල කපනවා. වර්ග බල එකතු කරනවා. ඊළඟ කැල කපනවා. වර්ග බල එකතු කරනවා. ඒ වර්ග බල ටික ඔක්කොම එකතු කරාම අපිට ඒකේ පරිමාව ලැබෙනවා. ඒතර මං හිතනවා දැන් ওই ටික තේරුම් ගන්න පුළුවන් වෙන්න ඇති කියලා. හරිද? හරි දැන් මම හිතනවා මේ හැඩයන් පිළිබඳ කිසියම් ලොකු අවබෝධයක් ඕගොල්ලන්ට එන්නේ නැති කියලා. දැන් අපි ඇත්තටම දැන් පරිමාව ගැන අපි ටිකක් තේරුම් ගත්තානේ. දැන් අපි ඇත්තටම දැන් ඊළඟට බලන්න යන්නේ මේකේ අනුකලනය භාවිතා කරලා කොහොමද මේ පරිමාව අපි ගණනය කරගන්නේ කියලා. දැන් ඒකට කලින් මම මෙහෙම පොඩි දැන් මම දැන් කලින් පාඩමත් එක්ක පොඩ්ඩක් සම්බන්ධ කරලා නැවත මේක ගන්නම් එක තැනකට. හරි. දැන් මම කලින් ඇත්තටම පාඩමේදී මේ වගේ ශ්‍රිත දෙකක් අතර වර්ගඵල. දැන් මේක ඇත්තටම ශ්‍රිතයක් නේ, එක ශ්‍රිතයක් නේ මේක. මේක මොකක් හරි ශ්‍රිතයක්. y සමාන fx මොකක් හරි fx කියන ශ්‍රිතය කියලා ගමුකෝ. මේක එක ශ්‍රිතයක්. ඒතකොට මේක ගත්තොත් මේක x අක්ෂය කියලා කියන්නේ y සමාන බිඳුව කියන ශ්‍රිතය. මම කලින් එකේදී කිව්වා කලින් පාඩමේදී මේක ආවරණය වෙන වර්ගඵලය අපිට ගන්න පුළුවන් කියලා. මොකක්ද? ආවරණය වෙන වර්ගඵලය මම a කියලා ගත්තොත් දැන් මෙතන හැටියට බිඳුවේ ඉඳලා b වෙනකන් fx නේ. ඉහළ තියෙන ශ්‍රිතය fx නේ. පහළ තියෙන ශ්‍රිතය බිඳුව. මේ දෙක අඩු කිරීමෙන් ලබා ගන්න පුළුවන් කියලා මම කිව්වා. දැන් එතකොට හිතන්නේ මේක හරස්කඩ වර්ගඵලය නම් මොකක් හරි වස්තුවක ඒකේ පරිමාව කොහොමද ගන්නෙ? දැන් මම මේක සංඛ්‍යා තලයේ පොඩ්ඩක් හිතලා අයින් කරලා හිතන්නේ මේ වස්තුව මේ වගේ එකක්. මේ පොඩි අවබෝධයක් දෙන්න තමයි මේකත් කරන්නේ. මේ වස්තුව මෙහෙම දිගට තියෙන එක. එතකොට මොකද කරන්නේ? දැන් අර ශ්‍රිතේ දැන් අනුකලනය අපි හොයාගත්තනේ මේකේ වහරස්කඩ වර්ගඵලය මේකයි කියලා. ඒ කියන්නේ බිඳුවේ ඉඳලා b වෙනකන් fx dx. මේකේ h පළල කියලා ගත්තොත් වැඩි කිරීම h. එච්චරයි. මේක දැන් මොකද්ද මේ වස්තුවේ වොලියුම් එක. මේ වස්තු මේ තියෙන හරස්කඩ වර්ගඵලය මේ තියෙන පරිමාව. මොකද පරිමාව ඒ හරස්කඩ වර්ගඵලය මෙහෙම රිපීට් වෙලා ඉන්නේ. ඒ පොඩි අවබෝධයක් දෙන්න තමයි කරේ. දැන් ඒක මම අර කලින් එක විදිහට කිව්වත් ඒක තමයි තියෙන්නේ. දැන් ඒක අපි කරේ දැන් මෙහික අරගෙන මෙහෙම පතුරු ගැහුවා කියන්නකො. මෙහෙම කපනවා. ආයෙ ලැබෙන්නේ මෙන්න මේ වගේ එකක්. මෙන්න මේ වගේ එකක් තමයි ලැබෙන්නේ. අපිට පතුර ගැහුවට පස්සේ එක පතුරක් ගැහුවට පස්සේ ආයෙ පතුරක් ගැහුවත් ලැබෙන්නේ ඔය වගේ එකක්. අපි කරන්නේ මේකේ වර්ගඵලය හොයලා ඉවර වෙලා ඒ වර්ගඵල ටික ඔක්කොම එකතු කරගෙන යනවා. මේ h දිග වෙනකම්. තේරුණා? මේ වර්ගඵලය අරගෙන ඉවරලා ඒක වැඩි කරපුවම කෙලින්ම ඒකේ පරිමාව ලැබෙනවා. ඒක අපි දන්නවනේ හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම දිග කියලා. දැන් ඕකේ වැදගත්කම දැන්
දැන් මේ වගේ එකක් තමයි අනුකලනයේදීත් කරන්නේ අපි. හරිද? නමුත් මීට වඩා ටිකක් වෙනස් ආකාරයකට කරන්නේ. ඒක මම ඒ වෙලාවේදී පෙන්නන්නම්. දැනට මේවත් අයිඩියාස් විදිහට ගන්න ඔළුවට. හරි. දැනට ඔය අයිඩියාස් විදිහට ගන්න. දැන් අපිත් ඒකේ තියෙන වැදගත්කම මේකයි. දැන් අපි හිතන්නේ මේ වගේ ශ්‍රිතයක් තියෙනවා. මෙන්න මේ වගේ ශ්‍රිත දෙකක් තියෙනවා. මෙයා fx. මෙයා gx. දැන් එතකොට මේ දෙන්නගේ ආවරණය වෙන වර්ගඵලය කොහොමද හොයන්නේ? හරස්කඩ වර්ගඵලය. මං කලින් කිව්වා දැන් මේක a to b යනවා කියලා දැම්මොත් a to b උඩ තියෙන්නේ fx නේ. fx ඍණ gx dx. ඕක තමයි ආවරණය වෙන හරස්කඩ වර්ගඵලය මේක. දැන් හිතන්න අපිට වස්තුවක් දුන්න මෙන්න මේ වගේ. දැන් බලන්න මේක තියෙන වැදගත්කම. දැන් අපිට දුන්න වස්තුව මෙන්න මේ වගේ. මෙන්න මේ වගේ h. කොහොමද මේකේ පරිමාව හොයන්නේ? ඉතින් මේක හරස්කඩ වර්ගඵලය නේ. ඕක වැඩි කරන h කින්. h වරක් a to b fx ඍණ gx. ඔක තමයි පරිමාව. එතකොට මේ කියන්නේ මේක අර කලින් අපි ඉගෙන ගත්ත පාඩමත් එක්කත් මේක විශේෂ කොටම වැදගත් සම්බන්ධතාවයක් තියෙනවා. ඒක කියන්නේ කලින් මේ ඔක්කොම පාඩම් එකින් එකට සම්බන්ධයි. දැන් එකපාර මෙතනට එන්න බෑ. හරිද? එකපාර මෙතනට එන්න බෑ. ඒ නිසා කලින් පාඩම වුණත් බලලා තමයි එන්න ඕන. දැන් ඕක තමයි ඕකත් එක්තරා විදියක එකක් තමයි පෙන්වන්නේ. දැන් උමත් පුළුවන් පරිමාව අපිට හොයන්න. හරිද? අර මොකද අපි දන්නවා හරස්කඩ වර්ගඵලෙ වැඩි කිරීම මෙව එකනේ හරස්කඩ වර්ගඵලෙ වැඩි කිරීම දිගනේ පරිමාව කියලා කියන්නේ. ඒ වගේ ඇත්තට මේවා ඉතින් මේවා විෂමාකාරම කියන්න බෑ. මේක එක පැත්තක් විෂමාකාරය අනිත් එක ඔක්කොම ඒ විදිහට යන්නේ. දැන් ප්ලේන් එක පෙත්තක් වගේ. දැන් ප්ලේන් එක පෙත්තක තටුවක පෙත්තක් නෙමෙයි තටුවක අපිට මේ පරිමාව හොයන්න සිද්ධ වුණොත් අපිට පුළුවන් මේ තටුවේ ශ්‍රිතය අරගෙන ඒ දෙක ආවරණය වෙන වර්ගඵලෙ දිගෙන් වැඩි කරලා කෙලින්ම පරිමාව ලබා ගන්න. ඒක තේරෙනවනේ. ඉතින් ඒවත් නෝට් ඩවුන් කරගන්න. හරි. කැමති විදියට මේ අයිඩියා එක ගන්න අයිඩියා එක දෙන්න තමයි බලන්නේ. දැන් ඇත්තටම එහෙම තමයි අපි පරිමාව ඒ විදිහට අපිට හොයන්න පුළුවන්. දැන් අපි මේක ඇත්තටම මේක බලමු අනුකලනයෙන් කොහොමද මේක सिद्ध කරන්නේ කියලා. සත්‍ය වශයෙන්ම. දැන් මට මෙතනින් මේ පාඩම පටන් ගන්න තිබ්බා. මේ වීඩියෝ නමුත් ඉතින් මම එහෙම කරේ නැහැ. මම අර හැඩ පිළිබඳ අවබෝධය දීලා තමයි මෙතන මේක ගත්තේ. දැන් හිතන්න දැන් අපිට අර වස්තුවම තියෙනවා. මෙන්න මේ වස්තුව. දැන් මේක අර ඇතුළ කොටස ඇන්දොත් දැන් මේ වස්තුව මෙතන අපි මෙතන කොන අපි ගමුකෝ A කියලා. මේක අපිට B. මේක ඇත්තටම මෙහෙම තියෙන්නේ. හරි. මොකද අපිට මේක 3D නෙමෙයි දැන් අපි කලින් එකකින්ද 3D වගේ එකක් අරගෙන කරේ. නමුත් දැන් මේක 3D නෙමෙයි ඇත්තටම මෙතන තියෙන්නේ. මේක 2D මේක ඇඳලා තියෙන්නේ. මෙහෙම තියෙන්නේ. මොකද Z අක්ෂයක් නැහැනේ. දැන් අපි කරන්නේ මම කිව්වා මේක මෙහෙම කැපුවොත් මෙහෙම මේක මේ වස්තුව මෙහෙම අරගෙන
මේක මෙහෙම පෙති ගහනවා කියලා අපි කියමුකෝ. පෙති කැපුවොත් මොකක්ද අපිට ලැබෙන්නේ? අපිට ලැබෙන්නේ කොටු ලැබෙන්නේ. මුලින්ම තියෙන්නේ මේ කොටුවනේ. මේ පැත්තෙන්ම තියෙන්නේ මෙන්න මේ කොටුව. මුහුණත. ඒක ලොකුම කොටුව. ඊළඟ එක ටිකක් ලොකුයි. ඊළඟ එක තව ටිකක් ලොකුයි. දැන් අපි කරන්න ඕනේ මේ වර්ගඵල ටික එකතු කරලා වර්ගඵල එකතු කරන්න. වර්ගඵල ටික අපි හොයලා වර්ගඵල එකතු කරන්න. හරිද? වර්ගඵල ටික අපි හොයලා ඉවරලා වර්ගඵල ටික එකතු කරන්න. දැන් එතකොට මේ උස මේ තියෙන ඇත්තටම මෙන්න මේ උසනේ. මේ උස තමයි මේ උස. හරිද? මේකනේ තියෙන උස. මේ උස ඇත්තටම මොකක්ද මේ? දැන් මේක ඇත්තටම මේක මේ Z අක්ෂයනොත් මේක උඩ තමයි ඇඳලා තියෙන්නේ. මේ උස කියලා කියන්නේ ඇත්තටම මෙන්න මේ ශ්‍රිතය තමයි. අපි කරන්නේ මේකෙන් මෙන්න මේ වගේ එකක් හිතනවා. මේ වගේ කැපුමක් අපි හිතනවා. ඇත්තටම ඉතින් දැන් මෙතන පරිමාවක් ගැන හිතන්න අවශ්‍ය නිසා මෙන්න අපි හිතනවා මේ වගේ ඩෙල්ටා x ප්‍රමාණයක ඝනකම තියෙන මේ කැපුම දැම්මා කියලා. මේකේ ප්‍රමාණය ඩෙල්ටා x හරි. මේක හරියට ඇඳුන්නේ නැහැ මෙතන. අපි ගත්තොත් මේක ඩෙල්ටා x තමයි මේ ඝනකම තියෙන්නේ මෙහෙම එකක් කැපුවා කියලා හිතනවා. ඒතර අපි කියතොත් මේකේ වර්ගඵලය ලැබෙනවා කියලා ax කියලා ශ්‍රිතයකින්. ax කියලා ශ්‍රිතයකින් මේ කපපු කුට්ටිය එතන කුට්ටියක් නැහැ මෙතන. මේ කපපු මේව ස්ලයිස් එකේ ax කියලා ශ්‍රිතයකින් තමයි වර්ගඵලය ලැබෙන්නේ. එතකොට අපිට පුළුවන් මෙතන වර්ගඵලය කොහොමද ලියන්නේ? මෙතන හරස්කඩ වර්ගඵලය ax. දැන් කියන්නේ මේ x ට අනුරූපව කෙලින්ම ax ලැබෙනවා. හරස්කඩ වර්ගඵලය. එතකොට අපිට පුළුවන් මේ පොඩි කුට්ටිය පරිමාව අපිට ලියන්න පුළුවන් ax ඩෙල්ටා x කියලා. ඇත්තටම මේ ax කියද්දි xk හරි. දැන් අපි අර රයිමාන් සමේෂන් එකේදී ඕක තේරුම් ගත්තා. රයිමාන් සමේෂන් එකේදී අපි මේක පාවිච්චි කරානේ. අපි අර ඒකේ ප්‍රස්ථාරය මෙහෙම කැපුවා. කපල ඉවරලා මේ xkට තමයි එන්නේ ඕක. මේකේ දැන් මෙතන මේක චූටි කෑලි වලට කපල ඉවර වෙලා ඒ කෑලි ටික ඔක්කොමගේ පරිමාව එකතු කරන්න යන්නේ. හරිද? අපි කරන්නේ දැන් මේක එකතු කරන්න එපා ඔක්කොම. k සමානයි දැන් මෙතන හැටියට a වලින් ඉඳලා b වෙනකම් ඔක්කොම ටික එකතු කරනවා. එතකොට මේ ඩෙල්ටා x කියලා කියන්නේ ඇත්තටම b ඍණ a බෙදීම එන්නේ මේක n කොටස් ප්‍රමාණයකට කවන්නේ. හරිද? ඩෙල්ටා x. ඒක නිසා මේ ඩෙල්ටා x එක ඉතාලම චූටි කරන්න ඕන නිසා මේ ඇත්තට රයිමන් සමේෂන් එකේදී මම වර්ගඵලය ප්‍රස්ථාරයක වර්ගඵලය හොයන එක කිව්වා. n කියන එක අනන්තයට යනවා. මේක තමයි පරිමාව කියලා කියන්නේ. මේක තමයි ඇත්තට. මොකද මේ n කියන එක අනන්තයට යවුවේ මම මේ රයිමන් සමේෂන් එකේදී කිව්වා දැන් මේතන තියෙන දුර මොකද්ද? b ඍණ a නේ දුර. ඒ දුර චූටි n ප්‍රමාණයකට කපනවා. n කියන එක අනන්තයට යවුවම ඇත්තටම මේ ඩෙල්ටා x කියන එක ශූන්‍යයි වගේ. ඩෙල්ටා x කියන එක නිකන් බිඳුවක් වගේ නැහැ වගේ ඇත්තටම. තේරුණාද? ඩෙල්ටා x කියන එක නැහැ වගේ. ඒකයි මම කිව්වේ අර අපි අර දැන් සිලින්ඩරේ පරිමාව හොයද්දී මෙහෙම කැපුවා ඒකින් එන මුහුණතේ වර්ගඵලය ගත්ත ඊළඟ තව කැපුමක් දැම්මා වර්ගඵලය ගත්තා ආයි කැපුමක් දැම්ම වර්ගඵල ටික ඔක්කොම එකතු කරාම පරිමාව හම්බුණා කියලා කිව්වේ ඒකයි. ඒ කියන්නේ අපි මෙතනදී අර අපිට මොලේට තේරෙන්නේ නැහනේ.
මොලේට අපිට පරිමාව කියපුවම දිගක් පළලක් වගේම ඔසකුත් තියෙන්න ඕනේ. ඒක තමයි ඇත්තටම මේ අපේ මොලේට තේරෙන විදිය පරිමාව කියන එක. නමුත් අපිට දැන් ගණිතමය විදිහට තේරෙනවා මේ පරිමාව කියලා කියන්නේ මේ කට්ස් මෙහෙම දාගෙන යද්දී ඒන මුහුණත් වල වර්ගඵල ටිකේ ඔක්කොම එකතුව. මොකද මේ කට් එකේ ඝනකමක් නෑ වගේ. මේක දැන් n කියන එක අනන්තයට ගත්තම චූටි ඝනකමක්. ඝනකමක් නිකන් නෑ වගේ. මේ ඩෙල්ටා x කියන එක නම් ඝනකමක් නැති කරලා දානවා. නැති කරලා දැම්මම ඒක එනවා. පරිමාව කියන. ඒක තේරෙනවද? ඒකයි. මේක තමයි රයිමන් සමේෂන් එක පාවිච්චි කරලා පරිමාව හොයන ක්‍රමය. දැන් මේකම තමයි අනුකලනයේදී ඉන්නේ. අනුකලනයේදී කරන්නේ v කියලා අරගෙන මේක අනුකලන ලකුණනේ. මේක අනුකලන ලකුණ. ඒක මම රයිමන් සමේෂන් එක කියන්නේ a to b. ax කියන්නේ මොකද්ද? මේ හරස්කඩ වර්ගඵලය ලබා දෙන ශ්‍රිතය. ඒක එහෙමම තමයි ax. මේ ඩෙල්ටා x කියන්නේ මොකද්ද? dx. difference of x. තම් පොඩි ඩිෆරන්ස් එක. ඒක මම අර සිලින්ඩර් එකේදී කිව්වනේ දැන් සෙන්ටිමීටර 1කින් එකටනේ අපි ස්විස් රෝල් එක කැපුවේ. මේකෙදී අපි කරන්නේ dx. ඒ කියන්නේ අපි සෙන්ටිමීටර මිලිමීටර නෙමෙයි අපි මේ කියන්නේ සුද්ධ ගණිතය කියන්නේ ඒකයි මේකට. සුද්ධ ගණිතය කියන්නේ ඒක. අපි ගන්නේ difference of x කියන එක. සෙන්ටිමීටර මිලිමීටර දිනේ ෆිසික්ස් වල. හරිද? සුද්ධ ගණිතය නෙමෙයි. අපි ගන්න මේ ඩිෆරන්ස් එක. ඒ ඩිෆරන්ස් එක කොච්චර ඕන තරම පොඩි වෙන්න පුළුවන්. ඕන තරම හැබැයි පොඩි වුණාට ලැබෙන්නේ එක ඉලක්කමක්. කොච්චර පොඩි කරත් ලැබෙන්නේ එක ඉලක්කමක්. ඒතර ඒ ඉලක්කම වර්ගඵලයෙන්ුත් ලැබෙන්නේ. වර්ගඵල එකතුවෙන් ලැබෙන්නේ ඒ ඉලක්කමක්. පරිමාවෙන් ලැබෙන්නේ ඉලක්කමක්. තේරුණාද? ඒ වගේ අමුතු එකක් මේ තියෙන්නේ. හරිද? දැන් මේක මම හිතනවා මේක තේරෙන්නේ නැති කියලා. ඉතින් ඇත්තටම ගුරුවරු කරන්නේ මේක ඩෙල්ටා x කියලා දාලා මෙහෙම රයිමන් සමේෂන් එක පෙන්වන්නේ නැහැ. දැන් ඔයගොල්ලන්ට තියෙන රයිමන් සමේෂන් එක තමයි මේක ඩෙල්ටා x කියලා දාලා වෙලා මේක x k කියලා ගන්නවා. x k කියන එක නම් මෙතනට ඇප්ලයි කරාම මේ ශ්‍රිතයට ඒ x කියන එක නම් ඇප්ලයි කරාම මෙන්න මේ හරස්කඩ වර්ගඵලය ලැබෙනවා. එතකොට ඒ කොටසේ ඒ අපි කපපු මේ ඩෙල්ටා x කොටසේ පරිමාව කියලා කියන්නේ ඒ හරස්කඩ වර්ගඵලය වැඩි කරන්න ඕන ඒකේ පළලින් ඩෙල්ටා x කියන එක තමයි මේ ආවේ. ඊට පස්සේ ඒ ටික ඔක්කොම එකතු කරලා පිළිවෙලකට k a ඉඳලා මේ x k කියන එක a වල ඉඳලා b වෙනකන් යනවා. එතකොට මේ හරස්කඩ වර්ගඵලයෙන් එතන පරිමාවක් ලැබෙනවා. ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේ ඩෙල්ටා x කියන එක නේද දැන් අපි ඝනකමක් තියෙනවා කියලා නේකත්. ඩෙල්ටා x කියන්නේ අතන b ඍණ a බෙදීම a කියන එක n කියන එක. මෙතන ඩෙල්ටා x කියලා කියනවා. මොකද මේකේ දුර b ඍණ a නේ. මේ දුර. එතකොට ඒක n කොටස වෙන ප්‍රමාණයකට බෙදලා ඒ n ප්‍රමාණය අනන්තයට යවනවා. එතකොට මහ විශාල කොටස් ප්‍රමාණයකට බෙදුවා සමාන කියලා. එතකොට බෙස්ට් ඇප්‍රොක්සිමේෂන් එක එනවා වොලියුම් එකට. එතකොට මේ අපි රයිමන් සමේෂන් එකෙන් අපි ලියපු එකම තමයි මේ තියෙන්නේ මොකක්ද අනුකලනය පාවිච්චි කරලා. දැන් මේ කැලල ලියලිය ඉන්න බෑනේ මිනිස්සුන්ට හැම වෙලේම. ඒක නිසා ඒගොල්ලෝ මේ වගේ සලකුණක් දාලා තිනවා. ලොකු දිග S අකුරක්. දාලා ඉවර වෙලා මේක ඇත්තට සංකේතයක් විතරයි. මේක සංකේතාත්මක දෙයක් තමයි. මේක තමයි වෙන්නේ. ඒක සංකේතාත්මක විදියට කරලා තියෙනවා. ඉතින් අපි මේක අනුකලනයෙන් පළවෙනි පාඩම් වලදී මම මේක ඉතාම පැහැදිලි කරා රයිමන් සමේෂන් එක කොහොමද අනුකලනයට සම්බන්ධ වෙන්නේ වර්ගඵලයක ආවරණය වන ශ්‍රිතය තමයි රයිමන් සමේෂන් එකෙන් හොයන්නේ. ඒ ඔක්කොම පැහැදිලි කරලා තමයි මෙතනට ඇවිල්ලා දැන් මේක කියන්නේ. දැන් එතකොට මේ ටික සඳහන් කරගන්න ඒක ඉතාම වැදගත්. හරිද? දැන් අපි මේ වස්තුව අපි ගත්තොත් දැන් මේ වස්තුවට සාපේක්ෂව අපි ගත්තොත් එහෙම
කොහොමද තියෙන්නේ. හරිද? අපි දන්නවා මේකේ පළල අපිට තියලා තියෙනවා h කියලා. දැන් අපි දන්නවා දැන් මේ වස්තුවේ පරිමාව අපි හොයනවා නම් පරිමාව කියලා කියන්නේ මොකක්ද? A to B මේක තමයි ශ්‍රිතය. මේ තියෙන හරස්කඩ වර්ගඵලයේ ශ්‍රිතය ds කින් අනුකලනය කරාම පරිමාව ලැබෙනවා. දැන් මේ හරස්කඩ වර්ගඵල ශ්‍රිතය මොකක්ද? මෙතන හැටියට ගත්තොත් මේක fx කියලා ගමුකෝ. මේක fx කින් ලිව්වොත් ax කියලා තමයි ගත්තේ. නමුත් හරි ax කියන එක හැදෙන්නේ කොහොමද? fx කියන කෙනානේ මේ උස. fx කියන කෙනා තමයි මේ උස. fx වැඩි කිරීම h කියන එක තමයි ax කියන කෙනා හැදෙන්නේ. fx වැඩි කිරීම h. මේ x කියන එක හැදෙන්නේ මේ x කියන්නේ එක x කින් x ට මේ x ගේ වැලියුව වෙනස් වෙනවා. දැන් මම කියවනේ මේක මෙහෙම කපාගෙන යද්දි ඒ කොටුවේ වර්ගඵලය එන්න වෙනස් වෙනවා කියලා කිව්වා. ඒතකොට මේ වර්ගඵලය ඇත්තටම සෙට් වෙන්නේ දැන් මේක මෙහෙම පතුරු ගැහුවොත් මුලින්ම ලැබෙන්නේ මේ වගේ කොටුවක්. ඊළඟට මේ වගේ කොටුවක්. එහෙම කොටුව පෙන්නෙන්න පොඩි වෙනවනේ. පොඩි වෙලා මේ මූණ තේනවනේ. මේ මූණ තේනවා. එතකොට මේ උස මොකක්ද? මේ උස fx. එතකොට මේකේ වර්ගඵලය තමයි මේ ax කියලා ගත්තේ. එතකොට ax කියලා කියන්නේ fx වැඩි කිරීම මේක නියතයක්. h. h කියන එක නියතයක්. එතකොට fx වැඩි කිරීම h තමයි මේකේ පරිමාව. එතකොට fx දුන්නොත් අපිට මොකක් හරි ශ්‍රිතයක් විදිහට දුන්නොත් මේ fx කියන කෙනා y සමානයි මොකක් හරි 3x ධන 5 කියලා වගේ ශ්‍රිතයක් විදිහට දුන්නොත් ඒක අනුකලනය කරා මේකට දැම්මම අපිට පරිමාව එනවා. දැන් මෙතනදී වෙන්නේ ඒකයි. මෙතනදී අපි කරන්නේ එක කට් එකක් ගහනවා. අරගෙන ඒකේ පේන එකේ වර්ගඵලය ගන්න. තව කට් එකක් ගහනවා. පේන එකේ වර්ගඵලය ගන්නවා. තව කට් එකක් ගහනවා. ඒ පේන එකේ වර්ගඵලය ගන්නවා. මේ වර්ගඵල ටික ඔක්කොම එකතු කරාම මේකේ පරිමාව කියලා කියනවා. අර මොලේට තේරෙන්නේ නැහැ. මොලේට තේරෙන්නේ මෙතන ඝනකමක් තියෙන්න ඕනේ කියලා. ඒකට තමයි අපි මේ ඩෙල්ටා x කියලා එක දාගන්නේ. ඇත්තටම ගත්තොත් මේ උරින් මොකද මේ ඝනකම ඉතාම අඩුයිනේ. තාම චූටි ඝනකමක් වෙනවා. මොකද අපි දැන් මේකේ n කියන කෙනා මෙතන n කොටස් ප්‍රමාණය කියන n කියන එක අනන්තයට આવුවම මේ ඝනකම ඉතාම චූටි වෙනවා. තේරුණා? එතකොට ඇත්තටම මේ අර වර්ගඵල ටික එකතු කරනවා වගේ තමයි එකක් තමයි මේ කරන්නේ. එතකොට ඕක තේරුම් ගන්න ඕනේ. කියන්නේ දැන් පරිමාව කියන එක ඇත්තටම අවකාශමය දෙයක්. ඒකේ ඝනකම කියන එකට වඩා ඒ කියන්නේ දැන් 3D වස්තුවක් අපි කපලා එක පැත්තක් විතරක් බැලුවම ඒක 2D වෙනවා. අන්න ඒ වගේ. ඒක තමයි මම පෙන්නන්නේ. මේ 2D ටික තමයි ඔක්කොම එකතු කරලා ගත්තම ඒක 3D වෙනවා. තේරුණා? ඕක ඒ වගේ තියෙන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ දැන් අපි දැන් ඔය 4th dimension කියන්නේ 4th dimension එකේ එක ස්ලයිස් එකක් වගේනේ අපි දකින්නේ 3D වස්තුවක්. ඒ වගේ 3D එක ස්ලයිස් එකක් කියලා කියන්නේ 2D. ඒ ස්ලයිසස් ටික ඔක්කොම එකතු කරාම 3D වස්තුව ලැබෙනවා. ඒක තමයි සුද්ධ ගණිතයේ තියෙන්නේ. ඒක දැන් අර අපිට මනුෂ්‍ය ඥාණයට අර මොකක් හරි දෙයක් තිබුණම තමයි ඉතින් එතන පරිමාවක් තියෙනවා වගේ දැනෙන්නේ. නමුත් ඒක තමයි මනුෂ්‍ය ඥානයේ හැටි. නමුත් එහෙම එකක් නෑ. ඒක තමයි මම පාඩමේ මුලින්ම කිව්වේ. ඒ ගින්දරක් වගේ එකකටත් පරිමාවක් තියෙනවා කියලා. කිව්වේ ඒකයි. ඒක නිසා මොකක් හරි දෙයක් එහෙම තියෙන්න ඕනේ වගේ එකක් අපිට තේරෙනවනේ. හැඟීමක් තියෙනවනේ. ඒක වරදක් නෑ. ඒක මොකද මේක අපි ප්‍රායෝගිකව ඉතින් පාවිච්චි කරලා. නමුත් ඒක සෛද්ධාන්තිකව බැලුවොත් එහෙම පරිමාව කියන එක එහෙම මොකක්වත් තියෙන්න ඕනේ නෑ. තියෙන්න ඕනේ නෑ. දැන් මේ ඩෙල්ටා x කියන එක තාම නිකන් මොකුත් නෑ වගේ ඩෙල්ටා x කියලා. දැන් ඇත්තට මේක ගුරුවරු මේක පැහැදිලි කරන්නේ කෙලින්ම මේක dx කියලා ගන්න.
මෙම ඩස් කියල චූටි එකක් ගන්නවා කියල තම මේක පැදිෙන එකම රයිමන් සමේෂන් එක ගොලන්න මං කියන අනු කලනයට එන්න කළගේ රයිමාන් එක මං පෙන්නුවනි අර වර්ගඵලය ශ්‍රිතයක එතන තමයි ඔක්කොම තියන්නේ අනු කරනේ තේරනද අනු කලන ලකුණ දාගන කෙලින්මාවත් මේව තේරෙන්නේ මෙ විස්තර කරන්න බෑනේ රයිමන් සමේෂන් එකින් තමයි විස්තර කරන්න පුළුවන් ඒක නිසා ඒක ප්‍රගුණ කරන්න රයිමන් සමේෂන් එක එතකොට මේ ඔය ටික තමයි තියෙන්නේ මේ ගැන මූලික ඒ වශයෙන් ඊළඟට අපිද තියෙන්නේ මේ සිලින්ඩරය ගෝලය ඊට පස අක්‍රමොත් වස්තුවල පරිමාවල් හොයන තකොට ඒවල වෙන එක ක්‍රම යටතේ මම පෙන්න්නම් ඒවා සාකච්ඡා කරලා එතකොට එක වැදගත්වේ